මට මගේ ලංකාවේ යාළුවෝ සහෝදරයෝ සර්ටිෆිකේට් ටිකක් දීලා තිබ්බා. ඉතින් බඩුව කියලා තිබ්බ එකක හොඳම බඩුව කියලා. බඩුව කියන්නේ කාටද සාමාන්‍යයෙන්? එකකට වඩා ගහපුවාට. ඔයාලට ඔප්පු කරන්න පුළුවන් නම් මම එකට වඩා ගහලා දිනවා කියලා මම පිළිගන්නවා මම බඩුවක් කියලා. දෙක පුකදීම. ඔව් මම ලංකාවට තමයි පුක දුන්නේ. මොකද මං කිව්වා ලංකාවේ අය ලස්සනයි, ලංකාවේ කොල්ල ලස්සනයි. වීඩියෝ එක සම්පූර්ණයෙන් බලන්න නැතුව මට පුක දෙනවා කියන්න එන්න එපා. ඔය එක්කෙනෙක් මගෙන් අහලා තිබ්බ ප්‍රශ්නෙට තමයි මේ දැන් මම උත්තර දෙන්නේ. මට රිප්ලයි වීඩියෝ දාන්න බෑ. ඒකයි මම මෙහෙම උත්තර දෙන්නේ. ඉතින් මගෙන් අහලා තිබ්බා ඇයි ඔයා මේ කට්ටියට බයින්නේ කියලා. ඇයි බයින්නේ කියලා ඔයාලට තේරෙනවද දැන්? පුක දුන්නේ ලංකාවේ අයට. ඕක තමයි කියන්නේ ලංකාවේ අයට හොඳ කරපුවාම අපිට තමයි අනිත් පැත්තට ඒක නරක විදියට වැදෙන්නේ. අනික් එක වීඩියෝ එක හරියට බලන්න නැතුව දේවල් කියන්න එපා. තේරුම් ගන්න බැයි නම් අනික් එක තමයි තාම ලංකාව third world country එකක් විදිහට තියෙන්නේ. ඔයාලා වගේ මේක සර්ටිෆිකේට් දීපු අය වගේ කට්ටිය ලංකාවේ ඉතුරු වෙලා අනික් උගත් මිනිස්සු ඔක්කොම ලංකාවෙන් යන නිසා. හරි. ඒක තමයි තාම ලංකාව ඩෙවලොපින් country එකක් විදිහට තියෙන්නේ. හරි හැම විදිහට බැලුවොත් හොඳ මිනිස්සු ඔක්කොම ලස්සනට කමෙන්ට් දාලා තියෙනවා. හරියට බැලුවොත් තේරුම් ගත්ත මිනිස්සු ඔක්කොම ලස්සනට කමෙන්ට් දාලා තියෙනවා. බලන්න ඔයාලා හැටි